පිරිමි කෙනෙක්ට රැවුල කියන්නේ ලස්සන දෙයක් වුණාට ගෑනු කෙනෙක්ට ඝනකන් රෝම කියන්නේ ඉතාම ලස්සන දෙයක්. ඉතින් සාමාන්‍ය ගෑනු කෙනෙක්ගේ මූණේ එහෙම නැත්නම් ඇඟේ රෝම වැවෙන්නේ නැති තැනකත් රෝම වැවෙනවා නම් ඔයාගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. අපි කෙනෙක්ව දැක්කට පස්සේ යාට ලේසර් හෙයාර් රිඩක්ෂන් එකක් කරන්න කලින් එයාගේ අභ්‍යන්තර හෝමෝන ප්‍රශ්න බලන්න කියන අන්න ඒක නිසා. ඉතින් කෙනෙක් ආවට පස්සේ ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ, මොකක්ද හෝමෝන් ලෙවල් එකේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ඊස්ට්‍රෝජන් වලට වඩා වැඩිද කියලා බලලා ඒ අනුව තමයි ඊතුරු ට්‍රීට්මන්ට් නැත්නම් ලේසර් හෙයාර් රිඩක්ෂන් එකේ සෙෂන් ගන්න තීරණය වෙන්නේ. ඉතින් ගොඩක් අය මං ගාවට යනවා ලේසර් හෙයාර් රිඩක්ෂන් කරා ට්‍රීට්මන්ට් ප්‍රතිඵල නැහැ මොකද කරන්න කියලා. ඉතින් මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම අභ්‍යන්තර සාධක ස්කෑන් කරලා බ්ලඩ් රිපෝට් එකක් කරා හරිම ඩයග්නෝස් එක හරියට ගත්තොත් ඔයාට ලේසර් හෙයාර් රිඩක්ෂන් එක කරන එක ඉතා වටින දෙයක්. වැක්සින් නැත්තම් ත්‍රෙඩින් වලින් අපි හෙයාර් රිමූවල් කරාට පස්සේ අපිට එන සයිඩ් ඉෆෙක්ට් ප්‍රොෆයිල් එකට වඩා ගොඩක් අඩුවෙන් මේ ලේසර් හෙයාර් රිඩක්ෂන් එකේදී අපිට සයිඩ් ඉෆෙක්ට් ගොඩක් අඩුයි. ඒ වගේම ලේසර් හෙයාර් රිඩක්ෂන් එකේදී ඔයාට එන අවුට්කම් එක ඉතා හොඳයි. ඉතින් ඒක නිසා ඔයාගේ හරියටම ලේසර් හෙයාර් රිඩක්ෂන් එක කරන කලින් එයා ආවේ ඇයි කියන එක ප්‍රශ්නේ හරියට විසඳ ගන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් පර්මනන්ට්ලි මේක නැති කරගන්න.